හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මගේ channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. අද ඉතින් මම ගොඩක් දවසකින් තමයි වීඩියෝස් අරන් ආවේ. ඇත්තටම පහුගිය දවස්වල ටිකක් අසනීප තත්ත්වයෙන් තමයි හිටියේ. ඉතින් දැන් කියලාත් ලොකුවට වෙනසක් නැහැ. හැබැයි තිබුණට වඩා අසනීප තත්ත්වය දැන් අඩුයි. ඉතින් ඔන්න කොහොම හරි මම යාළුවන්ට මේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම හස්බන්ඩ් එක්ක එකතු වෙලා චූටි ගමනක් යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ ලෑස්ති වෙන ගමන් යන ගමන් මට හිතුණා අද මගේ channel එකේ ඉන්න ආදරණීය කෙල්ලන්ට නංගිලාට අක්කලාට ඔයාලත් එක්ක හදවතටම දැනෙන චූටි මාතෘකාවක් ගැන චූටි මාතෘකා කීපයක් ගැන කතා කරන්න ඕනි කියලා. අපි ඉතින් ලෑස්ති වෙන ගමන් කතා කරමුකෝ. ඉතින් යාළුවනේ මට හිතුණා මුලින්ම කතා කරන්න ගොඩාක් දුරට යන්නේ නැතිව අපි ළඟම තියෙන දේවල් ගැන. ඒ මොනවද කියනවා නම් අපි දන්නවනේ යාළුවනේ ඇත්තටම අද කාලේ අපි ගොඩාක් අය කරන්නේ ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා වල අනිත් අයගේ ලස්සන ෆොටෝස් අලුත් ඇඳුම් එහෙම නැත්නම් ඒ කට්ටිය යන්නේන තැන් ලොකු දේවල් ඒ වගේ දේවල් බලන එක නේද? ඇත්තටම එහෙම බලලා අපිට නොදැනීම හිතනා නේද? අනේ යා කොච්චර ලස්සනයිද? එයාට විතරයි සතුට තියෙන්නේ. ජීවිතේ විතරක් ඇයි මෙහෙම නැත්තේ? ඇයි මටම විතරක් මෙහෙම වෙලා තියෙන්නේ? අන්න එහෙම හිතිලා නැද්ද ඔයාලට? ඉතින් මුල්ම දේ මම ඔයාලට කියන්නම් සෝෂල් මීඩියා කියන්නේ අපි මේ මිනිස්සුන්ගේ ජීවිතවල හයිලයිට්ස් විතරයි. ඉතින් කවුරුවත් තමන්ගේ දුක රණ්ඩු එහෙම නැත්තම් මහන්සිය කැමරාව ඉස්සරහට පෙන්වන්නේ නැහැ. හොඳම දේ විතරයි යාලා පෙන්වන්නේ. ඉතින් දෙවෙනි අනුන්ගේ ජීවිත දිහා බලලා ඔයාගේ සතුට නැති කරගන්න එපා. ඔයා ලස්සනයි ඔයාගේම විදිහට. ඔයා අඳින පුංචි ඇඳුම උනත්, ඔයා යන පුංචි ගමන උනත්, ඔයාගේ පවුල මේ හැමදේම ඔයාට ලැබුණ ලස්සනම දේවල්. ඒක ඔයා ඒ විදිහට හිතන්න පුරුදු වුණොත් මං හිතනවා අනිත් අය දේවල් බලලා ඔයාට දුක හිතෙන්න හේතුවක් නොවේ කියලා. අනිතයි ගැල්ලමෙක් විදිහට ඔයාට තියෙන ලොකුම සුන්දරත්වයනේ ඔයාගේ සැහැල්ලු බව. ඒත් එක්කම අපිට ආත්ම විශ්වාසය. අන්න ඒක අනිත් අයත් එක්ක තමන්ව කම්පෙයා කරන්න යන්න එපා. තමන්ගේ පුංචි ලෝකයේ ඇතුලේ තමන් සතුටින් ඉන්න පුරුදු වෙන්න. ඉතින් ඒ කරුණු ටික අපි දැනගෙන හිටියා නම් මං හිතනවා අපේ ජීවිතේ මාර ලස්සනට අපිට ගත කරගන්න පුළුවන්. අනිත් අයත් එක්ක සංසන්දනය කරගන්නේ නැතිව. ඒ කියන්නේ අරයාගේ ජීවිතේ මෙහෙමයි අයි මට මේ දේවල් නැත්තේ කියලා හිත පසුතැවෙන්නේ නැතිව. අපිට ලැබිලා තියෙන පුංචි දේ වුණත් කමක් නැහැ. ඒකින් අපිට සතුට වෙන්න පුළුවන් නම් නේද? ඉතින් බලන්නකෝ ආයේ විදියට කරලා ඇත්තටම ලොකු වෙනසක් දැනෙයි ඔයත් අර විදිහට කරන කෙනෙක් නම්. ඉතින් ඒත් එක්කම මම මේ ලෑස්ති වෙලා ඉවරයි. අවසානයේ තමයි දැන් මේ ඉන්නේ. හස්බන්ඩ් නම් මේ වෙද්දි ඉතින් හැමදාමත් සුපුරුදු පරිදි තලා ඉවරයි. යාළුවනේ අපි යනවා ටවුන් එකට චුට්ටක්. මේ චූටි බඩු වගේ ගන්න මතක් වුණා. ඉතින් ඒව අරන් එන්න තමයි අපි මේ යන්නේ. ඉතින් තමයි යන්නේ. අපි බලමු මොනවද ගන්න කියලා. ඇත්තටම යාළුවනේ අපි අද කාලේ ගොඩක් දෙනෙක් සතුට හොයන්නේ හරිම සංකීර්ණ තැන්වලනේ නේද? ලොකු ඉලක්කවල ලොකු සල්ලි ලැබෙනකන් අපි සතුට වෙන එක කල් දානවා. අන්න ඒ විදිහට. ඒත් ඇත්තටම සතුට කියන්නේ එහෙම එකක් නෙවෙයිනේ. ඇත්තටම අද මම මේ ගමන යනකොට උනත් මට ඉතිච්ච දෙයක් තමයි මේ වීඩියෝ එක බලනකොට මට ඒක තේරෙන්නේ මේ විදිහට දෙන්න එක. ඒ කියන්නේ තමන් ආදරය කරන කෙනාත් එක්ක උනත් කතා බහ කර අවශ්‍ය දෙයක් ඕන විදිහට කතා බහ කරගෙන ඒ කියන්නේ ඒ දෙන්නත් එක්ක ගත කරන පුංචි කාලේ උනත් ඇත්තටම මාර වටිනවනේ. කිව්වා වගේ ඉස්සලාම අපි ටවුන් එකට කිව්වට ඊට කලින් යන්න වෙනවා මේ ඉතින් ඉන්න. ඉස්සලාම ඉතින් යන්න වෙනවා ATM එකට. ඉතින් සල්ලි ටිකක් අරගෙනම ටවුන් එකට යනවා.
ඉතින් මම ඔය කිව්වා වගේ අපි ටවුමට යන කලින් ඉස්සලම්ගේ ATM එකට ගිහිල්ලා සල්ලි අරගෙන ඕන කරන බඩු ටික ගන්න මම කඩවල් වෙනුවෙන් කරගෙන ඉන්නේ යාළුවනේ. ඒ කියන්නේ මේ බඩු ටික ගන්න මෙතෙන්ට යන්න ඕනේ. මං ඊට පස්සේ ලිස්ට් එක වගේ හස්බන්ඩ්ට ඒ ටික කියන්න ඕනේ. මේ ටික තමයි ගන්න තියෙන්නේ මෙතෙන්ට යන්න. ඊළඟට මෙතෙන්ට. නැත්තම් එයා නැගපු වෙලාවෙ ඉඳන් කොහෙටද යන්නේ ඔන්න ඔය විදිහට මගෙන් අහනවා. ඉතින් ඒ නිසා මං වාහනේට නැගපු ගමන් යන්න ඕන තැන ටික පිළිවෙලට කියාගෙන යනවා. ඉතින් ඊට පස්සේ දැන් නම් මම මේ සල්ලි අරගත්තා. හස්බන්ඩ් කෝල් එකකින් ඉතින් මං ඒකයි හිමින් කියන්නේ. එතකොටම සල්ලි ටික අරගත්තට පස්සේ මේ මට මතක් වුණා එකපාරටම අයිස්ක්‍රීම් මේ ටවුන් එකේ තියෙනවා රස අයිස්ක්‍රීම් තැනක්. හොඳද? ක්‍රීම් එක ගත්තා මේක දී වුණා මම එනකොට. මම නම් ගත්තේ චොක්ලට් එකක්. මෙයා ගත්තේ මෙයාට මං ගෙනාවේ ඔයාගේ පෙන්නන්න කිව්වා. මෙන්න චොක්ලට් මික්ස් එකක්. ඒකත් රසයි. මේකත් රසයි. ඊට පස්සේ ඉතින් ගොඩාක් වැඩ ටිකක් කරගත්තා. ඊට පස්සේ මේ අවසානයේ ගෙදර එන්න ලං වෙලා මම ඉතින් ළඟ තිබුණ මේ වගේ ෆුඩ් සිටි එකකින් පොඩ්ඩක් නවත්තන්න කිව්වා. මට තව චූටි බඩු ටිකක් ගන්න තිබුණා. ඒ ටික බලන්න තමයි මම මේ යන්නේ. ඉතින් එතනත් මට ඕන කරන දේවල් හොයලා බලලා මම අරගත්තා. ඉතින් මට ගෙදර ගිහිල්ලා තව චූටි වැඩ ටිකකුත් තියෙනවා කරන්න. බලමුකෝ අපි. ඉතින් යාළුවනේ ඇත්තටම ඔයාලට තව චූටි කාරණාවක් කියනවා නම් ඔයාගේ තියෙන හැම දෙයක්ම ලෝකෙට පෙන්වන්න යන්න එපා. ඒ කියන්නේ අද කාලේ අපි කරන හැම පුංචි දෙයක්ම අපි සෝෂල් මීඩියා දාන්න පුරුදුලා ඉන්නවනේ. ඒ දන්නවද අපේ සාර්ථකත්වය ඒත් එක්කම අපේ ඉදිරි ප්ලෑන් ඒත් එක්කම අපේ පවුලේ ආදරණීය පුංචි රහස් මේවා හැමෝටම පෙන්වන්නේ නැතිව රහසක් විදිහට තියාගනිද්දී ඒ වගේ සාර්ථකත්වයයි ආරක්ෂාවයි වැඩි කියලා ඔයා දන්නවද? හැම දෙයක්ම ලෝකෙට ඕපන් කරන්න යන්න ඕනි නැහැ. ඉතින් ඒක ඇත්තටම ඇත්ත. මොකද සමහර දේවල් තියෙනවා අපි සාර්ථකත්වයේ අපි ඉස්සරහට කරන්න ඉන්න දේවල් ප්‍රසිද්ධ කරාම ඒ දේවල් අපිට කරගන්න බැරි වෙනවා. ඉතින් මන් දන්නේ යාළුවෝ එහෙම තියේද අහලා කියලා. මමත් එහෙම අහලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔන්න මම බඩු ටිකත් අරගෙන ගෙදරට ආවා. ඉතින් ගේට් එකත් ඇරලා දැන් තියෙන්නේ ඉතින් ගේ ඇතුළට ගිහිල්ලා ඉතුරු වැඩ ටික පටන් ගන්න. යාළුවනේ ඉතින් මේ ටවුන් එකට ගිහිල්ලා ආවා. මේ ටවුන් එකට ගිහින් ඇවිල්ලා මම දැන් හදන ඉක්මනට කෑම හදාගන්න. මොකද මේ මන්ට අද ක්ලාස් එකක් තියෙනවා. මේ 7:00ට වගේ දැන් ඉතින් ඇවිල්ලා වෙලාව මේ 6:47යි. ඉතින් තව ටික වෙලාවක් වගේනේ තියෙන්නේ. මං හිතුවා වෙලාවේ දැන් ඉතින් කෑම ටිකකුත් හදාගෙන ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ මේ ක්ලාස් එකට ඉන්න තමයි. මම ඉතින් මෙහෙමම කොණ්ඩේ බැඳගත්තා. දැන් ඉතින් උයන තමයි හදන්නේ. සටස් කරලා පියුම්. මේ ඉතින් මම දවල් සෝදලා ඔයාලට විස්තර කරනවට පාත් දෙන්න වෙනවා යාළුවනේ. මේ මම මේ දවල් සෝදලා වේලෙන්න දාලා ගියපු භාජන ටික. ඉතින් මේ ටිකත් අපි දැන් තියෙන තැන් වලින් තියාගෙන උයන්න ඕන කරන දේ ලෑස්ති කරගන්නකො. එකකුත් තියාගමු මේ වතුර එකක් රත් වෙන තියාගමු. මම මේ අස කෑමක් හදන්න යන්නේ අද ආසම කරන කෑමක්. ඉතින් ඒකට මේ වතුර එකක් රත් වෙන්න තියාගන්න ඕනේ. ඉතින් වතුර එකකුත් තියාගමු. වතුර එකකුත් තියාගත්තා. මේ දැන් අපි ඕන කරන දේවල් ටික කපාගමු. ඒත් එක්කම අපු බඩු ටිකත් මේ ගමම මම අස් කරගන්න. එතකොට මට ලේසි. එකපාරම වැඩ ටික ඔක්කොම කරගත්තම කුස්සිය වැඩ ටික ඉක්මනටම ඉවර වෙනවනේ. ඉතින් කෑම හදන ගමන් අපි චුට්ටක් ආයෙම කතා කරමු. ඉතින් යාළුවනේ මං ඔයාලට තව චූටි දෙයක් කියන්නද?
හැමෝටම යස් කියන්න යන්න එපා. ඒ කියන්නේ අනේ යාළුවනේ ඇත්තටම අපිට ගොඩාක් කලාවට සිද්ධ වෙන්නේ අනිත් අයව සතුටු කරන්න යන්න නේද? ඒ සතුටු කරන්න ගිහිල්ලා අපේ මනස පවා වද දෙනවනේ නේද? ඔයාට එහෙම වෙලා තියෙනවද? මට නම් ඕන තරම් වෙලා තියෙනවා. ඉතින් වෙන කෙනෙක් දෙයක් ඉල්ලුවාම බෑ කිව්වොත් එයා තරහ වේද කියලා බයටම අපි හා කියනවා. ඒත් මතක තියාගන්න තමන්ගේ සීමාවන් තියාගන්න ඒක වැරදි නැහැ. ඔයාට බැරි දෙයකට ආදරෙන් අනේ මට ඒක කරන්න අමාරුයි කියලා කියන්න පුරුදු වුණා නම් කොච්චර සාර්ථකයිද නේද? ඒකෙන් ඔයාගේ මානසික මට්ටමත් ගොඩාක් දුරට සමනය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මානසික සහනය රැකෙනවා. ඒක ඇත්තනේ. ඒ කියන්නේ මටත් ඕන තරම් වෙලා තියෙනවා. ඉතින් මම දැන් ඒ දේවල් පුරුදු වෙගෙන යන ගමන්. ඉතින් ඔයාටත් ඒ දේවල් තියෙනවා නම් ඔයත් චුට්ටක් උත්සාහ කරන්න. මං අර කිව්ව විදිහට පොඩ්ඩක් කරලා බලන්න. එතකොට අපිට බොරුවට අපිව මානසික පීඩනයට ලක් වෙන්නේ නැහැ. අපේ මනස නිරවුල්ව නිදහස හැමනිතරම තියාගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ඕන කරන දේවල් කපනවා මම. ටවුන් එකට ගිහිල්ලා කරගන්න තිබුණ බඩු ටිකත් අරගෙන ඒ කියන්නේ කරගන්න තිබුණ හැම වැඩක්මත් කරගෙන ගෙදරත් ඇවිල්ලා මේ විදිහට වැඩ එකින් එකට මං ඉවර කරගන්නවා කියලා දැක්කිදී ඇත්තටම මානම සැනසීමක් දැනෙන්නේ. වැඩ මේ විදිහට ඉවර වෙලා දවස ඉවර වෙන්න ළඟයි නේද කියලා. ඉතින් දවස අවසානයේ කරපු දේවල් වලට ස්තුතිවන්ත වෙලා වගේම කරපු දේවල් සාර්ථකයිද? හරි දෙයක්ද මම කරේ? මම අද දවසේ වැරදි දේවල් කළාද? ඔන්න ඔය විදිහට දවස විනිශ්චය කරන එකත් මට දැන් ලොකු පුරුද්දක් වෙලා. ඉතින් ඒකෙන් මම දවස පුරාවට කරපු අනවශ්‍ය දේවල් තියෙනවා නම් හොඳ නැති වැරදි නෙගටිව් දේවල් තියෙනවා නම් ඒ දේවල් මෙතනින් ආයෙ කරන්න නැහැ කියලා ජීවිතෙන් අයින් කරගන්නත් හොඳ දේවල් කරා නම් ඒ දේවල් තව ජීවිතේට ලං කරගන්නත් මම දැන් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒකත් ඔන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා හැම කරන්නේ නැත්තම් ඔන්න ඔයාලට ඒකත් පුරුදු වෙන්න පුළුවන්. ඉතින් පුළුවන් හැමදාම ඒ කියන්නේ පුළුවන් හැම දවසක්ම සතුටින් ගත කරන්න. ඒ කියන්නේ සැනසීමෙන් ගත කරන්න අපිට පුළුවන් නම් ඇත්තටම හොඳයිනේ නේද? ඒත් සමහර දවස් එහෙම නෑ. දුක වේදනාව පසුතැවීම වගේ දේවලුත් තියෙනවා. ඉතින් හැම දෙයක්ම එකතු වෙලා තමයි දවස ගෙවන්නේ. හැම දවසක්ම සාර්ථකම පර්ෆෙක්ට්ම නැහැනේ නේද? ඉතින් පුළුවන් විදිහට අපිට දවස සාර්ථක කරගන්න දවස ගත වුණාම අපේ මුළු ජීවිතේම සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔය කරුණු ටික පිළිපැද්දොත්. එහෙනම් ඉතින් යාළුවනේ මං අදත් ගිහිල්ලා එන්නම්. ආයෙම වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. හරිම ආදරේ ඔයාලට. ඒත් එක්කම කියන්න ඕනේ මගේ channel එකත් එක්ක මේ වෙනකන් එකතු වෙලා ඉන්න හැමෝටම මාරම ආදරේ. ඉතින් ඔයාලගේ ආදරේ නිසාම තමයි වීඩියෝ එකක් මට අරගෙන එන්නත් හිතෙන්නේ. ඉතින් එහෙනම් මං අදට ගිහලා එන්නම්. බයි.